ආයුබෝවන් මම රශ්මි. රුවයිබ්ස් මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මගේ ජීවිතයේ ගොඩක් පෞද්ගලික තව කෙනෙක්ට බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් කතාවක් ගැන. ඒ තමයි එන්ඩොමෙට්‍රියෝසිස් එක මගේ ගමන. ඉතින් ඇත්තටම මේ කතාව මට කියන්න ලේසි නැහැ. හැබැයි මේක අහන තව කෙනෙක්ට මම තනි වෙලා නැහැ කියලා හිතනවා නම් මං හිතනවා ඒක මට ලොකු සතුටක් කියලා. ඉතින් වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන් ස්කිප් නොකර මගේ කතාව අහගෙන ඉන්න. මොකද්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ? සාමාන්‍යයෙන් ගර්භාෂයේ ඇතුළත තියෙන පටලයට එන්ඩොමෙට්‍රියම් කියලා කියනවා. හැබැයි එන්ඩොමෙට්‍රියෝසිස් තියෙන අයගේ ඒ වගේ පටලයකට සමාන පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වෙනවා. ඒ වඩිම්බ කෝෂයේ පැලෝපියන් ආල්වල ගර්භාෂ අවට හෝ ශ්‍රෝණි ප්‍රදේශයේ වෙනත් තැන්වල තිබෙන්න පුළුවන්. මාසික ඔසප් චක්‍රයත් එක්ක මේ පටකත් හෝමෝන වලට ප්‍රතිචාර දක්වනවා. නමුත් ඒ රුධිරජ සහ පටක ශරීරයෙන් පිටවෙන්න ක්‍රමයක් නැති නිසා දැවිල්ල, කැලැල් පටක සහ ඇලීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අයට දැඩි වේදනාවක් සහ වෙනත් ගැටලු ඇති වෙනවා. මෙන්න මේකට තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියලා කියන්නේ. මේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේදී සමහරක් කෙනෙක්ට රෝග ලක්ෂණ නැතුව වුණත් රෝගය තියෙන්න පුළුවන්. ඒකම හැමෝටම එක වගේ මේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. බහුතරයක් දෙනෙකුට මාසික ඔසප් වීමේදී ඇතිවන දැඩි වේදනාව, මුත්‍ර කිරීම හෝ මල පහ කිරීමේදී ඇතිවන දැඩි වේදනාව, ශ්‍රෝණි ප්‍රදේශයේ නිතර හෝ ඉඳහිට ඇතිවන වේදනාව, ලිංගික එකතුවීමකින් පසුව ඇතිවන ශ්‍රෝණි වේදනාව වගේ දේවල් මේ රෝගයේදී රෝග ලක්ෂණ විදියට අපිට හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ රෝගයේ තවත් රෝග ලක්ෂණයක් තමයි බඩ පිපුම, මලබද්ධය, ඔක්කාරය, අතිසාරය වැනි ආහාර ජීර්ණ ගැටලුණත් ඔබට ඇති වෙන්න පුළුවන්. නිතර මහන්සි දැනෙනවා නම්, ඇඟේ ශක්තිය අඩු වෙලා නම් ඒත් මේ එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. මේ රෝගයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ගැබ් ගැනීමට ප්‍රමාද වීම හෝ දරුවන් නොමැතිකම. ඉතින් මේක තමයි මේ රෝගයේ තියෙන ප්‍රධානම රෝග ලක්ෂණය. ඉතින් ඔයාට මේ රෝග ලක්ෂණ වලින් මොනයම් හෝ රෝග ලක්ෂණයක් තියෙනම් මේ දේවල් හරි සාමාන්‍යයි. ඔය හැමෝටම වෙන දේවල් කියලා නොසලකා හරින්න එපා. අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හම් වෙලා ඔබේ ගැටලුව කියලා අනිවාර්යෙන් පරීක්ෂණ වලට යොමු වෙන්න ඕනි. මොකද මේ රෝගය කලින් අපි හොයාගත්තොත් ඔබට මෙහෙම රෝගයක් තියෙනවා කියලා නිසි ප්‍රතිකාර කළොත් ඔබට සුව වෙන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මේ රෝග ලක්ෂණ අතරින් මට තිබුණු රෝග ලක්ෂණ මොනවද? මම කොහොමද මට එන්ඩොමෙට්‍රියෝසිස් කියලා දැනගත්තේ සහ එන්ඩොමෙට්‍රියෝසිස් නිසා මගේ ජීවිතයේ ඇතිවන වෙනස්කම් මොනවද කියලා. ඉතින් මට එන්ඩොමෙට්‍රියෝසිස් තියෙනවා කියලා මම දැනගත්තේ 2024 අවුරුද්දේ. 2024 හරියටම දෙසැම්බර් මාසේ තමයි මට එන්ඩොමෙට්‍රියෝසිස් තියෙනවා කියලා මම දැනගත්තේ. මම කලිනුත් කියවනේ රෝග ලක්ෂණ කිසිවක් නැතුව වුණත් Tamanට එන්ඩොමෙට්‍රියෝසිස් තියෙන්න පුළුවන් කියලා. ඔව් ඒක ඇත්ත. මොකද මට කිසිම රෝග ලක්ෂණයක් තිබුණේ නැහැ මට එන්ඩොමෙට්‍රියෝසිස් තියෙනවා කියලා මම දැනගනිද්දී. සාමාන්‍යයෙන් ගැහැණු ළමෙක්ට ඔසප් චක්‍රයක් කියලා දෙයක් තියෙනවානේ දින 28ක හෝ 30ක. ඉතින් මුලින්ම කියනවනේ මට මේ හරි ඔසප් චක්‍රයක් තිබුණ කෙනෙක් නෙමෙයි ඉස්සර ඉඳලම. ඒ කියලා කියන්නේ දින 28ක හෝ 30ක ඔසප් චක්‍රයක් මට තිබුණේ නැහැ. හැබැයි හැම මාසෙකම වෙනවා. වෙනකම් මම දන්නේ නැහැ මට අද මගේ පීරියඩ්ස් දවස කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ මගේ මුල ඉඳලම තිබුණු කෙනෙක්. ඉතින් මං ඒ ගැන ලොකුවට හිතපොත් නැති කෙනෙක් කියන එක මම අනිවාර්යෙන් ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම ඕනේ. ඉතින් මගේ 2024 දෙසැම්බර් මාසේ ඒ වගේම හරියටම පීරියඩ්ස් හැම මාසෙකම වුණත් 2024 දෙසැම්බර් මාසේ මගේ ඔසප් වීම සිදු වුණේ නැහැ. මොකද ඒ වෙනකොට මගේ හස්බන්ඩ් ඉන්දියා අයර්ලන්ඩ් වල මම හිටියේ ලංකාවේ. ඉතින් ඒක ගැප් ගැනීමක් නොවන නිසා තමයි මම වෛද්‍යවරයෙක් වෙත යොමු වුණේ. ඇයි මට මේ මාසේ මෙන්සස් වුණේ නැති කියන දේ බලා ගන්න. ඉතින් එදා මම ගිය නිසා තමයි දැනගත්තේ
මට එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය තියෙනවා කියලා. ඉතින් සමහර වෙලාවට අපි හිතනවානේ එක මාසයයිනේ ඔක කමක් නැහැ ඊළඟ මාසෙ වෙයි කියලා. අපි ඒක හිතන්නේ නැතුව වෛද්‍යවරයෙක්ට පෙන්නන්න නැතුව ඉන්නවා. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයා එහෙම වෛද්‍යවරයෙක් වෙත යොමු වුණේ නැත්නම්. ඉතින් මං එදා ඒක පෙන්නපු නිසා තමයි මම දැනගත්තේ මට එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය තියෙනවා කියන එක. මගේ ඩොක්ටර් මගේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ 3-4ක්ම කරා. අන්තිමේදී ඩොක්ටර් මට කිව්වා මේක ඇවිල්ලා එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය. මං මීට කලින් මට ඒක ඩොක්ටර් කියන්න කලින් මම ඇත්තටම මොකද්ද මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන්නේ කියලා තියා මම එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයක් ගැන ඇත්තටම දැනගෙනවත් හිටපු කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ මේ රෝගය ඇති වුණාට පස්සේ තමයි මම දන්නේ මෙහෙම රෝග මේ ලෝකේ තියනවා කියන එක. ඉතින් ඩොක්ටර් මට කිව්වේ මේක ඉක්මනටම අයින් කරන්න ඕනේ. මොකද මේක අයින් කරන්නේ නැති වුණොත් මේක පුපුරලා යන්න පුළුවන්. මම බබෙක් බලාපොරොත්තු වෙමින් ඉන්න කාලෙක මට ළමයි නැති වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඩොක්ටර් මට කිව්වා අනිවාර්යෙන් මේක සත්කමකින් ඉවත් කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මගේ ජීවිතේ මට ලොකුම බය දැනුණ දවස තමයි එදා. මොකද මගේ එක මැහුමක්වත් මගේ ඇඟේ කොතනකවත් දාලා තිබුණු කෙනෙක් නෙමෙයි. ඉතින් සත්කමකට මම කලින් භාජනය වෙලා තිබුණෙම නැහැ. ඉතින් ඒක නිසා මට ලොකු බයක් හිතුණා මම මේකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම මම ශාරීරිකව වගේ මානසිකවත් ගොඩාක් කඩන් වැටුණා. මේ මොහොතේදී ඩොක්ටර් මට කිව්වා මේක අයින් කරන්න ඕනේ කියලා. හැබැයි ඩොක්ටර් මට කිව්වා මේක හරි සාමාන්‍ය දෙයක්. මොකද මේක ගැහැණු ළමයි බහුතරයක් දැන් ලෝකෙ බහුතරයක් දෙනෙක්ට මේ රෝගය තියෙනවා. ඒක නිසා බය වෙන්න එපා. මොකද මට තිබුණේ මේක කැන්සර් එකක්ද දන්නේ නැහැ. මොකද මම රෝගය ගැන කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් නේ. ඉතින් ඩොක්ටර් මට කිව්වේ කල් ගන්න නැතුව අපි ඉක්මනටම මේ එන්ඩෝමෙට්‍රියෝසිස් මගේ රෝගය සත්කමක් කරලා ඉවත් කරමු කියන එක. ඉතින් මම මගේ සැත්කම වෙනුවෙන් මම තෝරගත්තේ ගාල්ල කෝපරේටිව් හොස්පිටල් එක. මොකද ඒ වෙනකොට මම මගේ අයර්ලන්ඩ් වලට එන්න වීසා ඇප්ලයි කරලා තිබුණේ. හැබැයි මගේ ඩොක්ටර් සරත් කුලරත්න ඇත්තටම කැමති වුණේ නැහැ. මොකද කෝපරේටිව් හොස්පිටල් එකේ මගේ සැත්කම කරන්න ඩොක්ටර් මට කිව්වා මේක රජයේ රෝහලකින් කරගන්න කියලා. ඉතින් රජයේ රෝහලක මේ දේ කරනවා නම් සමහර විට අපි ගොඩක් සැත්කම් කරනකොට අපිට ලිස්ට් එකකින් ඉන්න වෙනවානේ. ඉතින් සමහර විට මේක ලිස්ට් එකක ඉන්නව නැති රජයේ රෝහලක මේ සැත්කම කරනවා නම්. ඉතින් මගේ මේ සැත්කම කරේ ගාල්ල කෝපරේටිව් හොස්පිටල් එකේ. ඉතින් මුදලින් ලක්ෂ 3ක වගේ මුදලක් මට මේ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වුණා මගේ සම්පූර්ණ සැත්කම සඳහා. මගේ 2025 පෙබරවාරි මාසේ තමයි මගේ මේ එන්ඩෝමෙට්‍රියෝසිස් සැත්කම සිදු කරේ. ඉතින් ඒ මාසේ ජනවාරි මාසේ මගේ නැවතත් හරියට මාසික ඔසප්වීම සිදු වුණා. ඉතින් ඒක නිසා ඩොක්ටර් මගේ පෙබරවාරි වල ඔසප් නොවෙන්න මට බෙහෙත් එකක් දීලා මගේ මාසික ඔසප්වීම නවත්තලා තිබුණේ. ඉතින් ගොඩක් දෙනෙක්ට මේ සැත්කම සිදු කරන්නේ ලැපරොස්කෝපි කියන ක්‍රමය භාවිතා කරලා. ඒ කියන්නේ බඩේ සිදුරු විදලා කරන පරීක්ෂණය. හැබැයි මගේ එහෙම නෙමෙයි කරේ සැත්කම. සාමාන්‍යයෙන් අපි ගර්භණී මවකට කරන්නේ සීස එක බඩේ කැපුමක් යටි බඩේ කැපුමක් දාලා තමයි මගේ සීස එකක් කරනවා වගේ සාමාන්‍යයෙන් ලොකු කැපුමක් දාලා සැත්කම සිදු කරේ. ඉතින් ඇත්තටම පැයකමාරක වගේ කාලයක් ගත වුණා මේ සැත්කමට. ඉතින් සැත්කම කරන්න ඩොක්ටර් සරත් කුලරත්නට විතරක් ඒ සැත්කම කරන්න බැහැ. මොකද මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේ තියෙන බරපතලකම තමයි දැන් මගේ තිබුණේ මේ වම් පැත්තේ ඩිම්බ කෝෂයේ තමයි මගේ ගෙඩිය තිබුණේ. එතකොට ඒ ගෙඩිය හැදෙන පැත්තේ තියෙන දේවල් මේ අලව ගන්නවා. බදලා අලව ගන්නවා. ඒතර මගේ පැත්තේ තිබුණු බඩවැල් පවා එකට එක ඇලිලා තියෙනවා කියලා ඩොක්ටර් මට මගේ ස්කෑන් වලදී කිව්වා. ඉතින් ඒ සැත්කම කරන වෙලාවේදී මගේ බඩවැල් පවා යථා තත්ත්වයට නැවත හදන්න ඕනේ කලින් තිබුණු විදියටම. ඒතකොට ඩොක්ටර් සරත් කුලරත්න විතරක් නෙමෙයි වෛද්‍යවරු ගණනාවක් මේ සැත්කම වෙනුවෙන් මං වෙනුවෙන්
ඉදිරිපත් වුණා. මොකද මගේ බඩවැල් හදන්න තව කෙනෙක්, නිර්වින්දනය කරන්න තව කෙනෙක්. එතකොට මගේ ප්‍රධානම සැත්කම කරන ඩොක්ටර් සරත් කුලරත්න මේ වෙලාවේදී ඇත්තටම ආදරයෙන් මතක් කරන්න ඕනේ ඩොක්ටර් සරත් කුලරත්න. මොකද හරිම හොඳ ඩොක්ටර් කෙනෙක්, හරිම හොඳ වෛද්‍යවරයෙක්, ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. මොකද මම විශේෂයෙන් බලන්නේ අද කාලේ වෛද්‍යවරු එක්ක හරි අමාරුයි කතා කරන්න. බනිනවා ඒ වගේ පොඩි ගැටලු තියෙනවානේ. හැබැයි නෑ, මට ඕන කෙනෙක්ට highly recommend කරන්න පුළුවන් හොඳම VOG ඩොක්ටර් කෙනෙක් තමයි ඩොක්ටර් සරත් කුලරත්න කියලා. කියන්නේ ඕන දෙයක් හරියට තාත්තා කෙනෙක් වගේ ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. මොකද කිසිම ගැටලුවක් නැහැ. අහන ඕන දෙයකට හරිම සීරුවෙන් උත්තර දෙන මිනිස්සෙක්. ඉතින් මේ වෙලාවේදී එතුමන්ව ආදරයෙන් මතක් කළ යුතුමයි මේ මොහොතේදී. මම ඔපරේෂන් එක කරාට පස්සේ මැහුම් දාලා, මගේ කපන මැහුම් තමයි දාලා තිබුණේ. ඒකම මට කැතීටර් එකක් ගහලා තිබුණා. මට ඒ කියන්නේ ඇඳෙන් බහින්න දුන්නේ නැහැ. ඒකට වොෂ්රූම්වත් මට යන්න ටිකක් අපහසුයි. ඒක නිසා කැතීටර් එකක් දාලා තිබුණා. ඒකම බඩේ මේ පැත්තෙන් වම් පැත්තෙන්ම සිදුරු කරලා ලේ යන්න වෙනම බටයක් දාලා තිබුණා. කමෙන් පස්සේ ශරීරයෙන් විතරක් නෙමේ හිතෙනොත් අමාරු කාලයක් තමයි මම ගත කරේ. හැබැයි ටිකෙන් ටික හිමින් මම නැවත සුපුරුදු පරිදි ශක්තිමත් වුණා. මොකද ඉතින් මගේ සැත්කමෙන් පස්සේ වෛද්‍යවරයා මට දුන්න එකම උපදෙස තමයි මට ඉක්මනට බබෙක්ට try කරන්න කියන එක. මොකද මම ඒකට ලොකු කාලයක් ගත්තොත් මට ඕන කාලෙදී බබෙක් නැති වෙන්න පුළුවන්. මොකද ඒකට ලොකු කාලයක් ගත වෙන නිසා. හැබැයි මම මේ වෙනකොට අයර්ලන්ඩ් වලට එන්න මගේ ප්ලෑන් එකක් තිබුණ නිසා මම ඩොක්ටර්ට කිව්වා ඩොක්ටර් මට ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් ඕනේ. මොකද අයර්ලන්තය කියලා කියන්නේ ගොඩක් සීතල රටක්. මම මේ රටට හුරු වෙන්න ඕනේ, ඒ දේශගුණයට හුරු වෙන්න ඕනේ. ඒක නිසා මම ඩොක්ටර්ට කිව්වා මට ඒ වෙනුවෙන් මාස 6ක කාලයක් දෙන්න කියලා. ඉතින් ඩොක්ටර් මට කිව්වා මම බබෙක්ට try කරනකම් මගේ මාසික ඔසප්වීම නවත්තන්න ඕනේ කියලා. මොකද මට ඒ අතරදී මගේ ඔසප්වීම සිදු වුණොත් නැවත සමහර විට මට එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් ඩොක්ටර් මට කරේ කවුරුත් දන්න බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට් එකක් තියෙන යස්මින් එක. ඉතින් මෙන්න මේ යස්මින් එකෙන් තමයි මගේ මාසික ඔසප්වීම නවත්තලා තිබුණේ. ඉතින් දැන් මමයි මගේ සැමියයි පුංචි දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කාලයක් මේක. ඉතින් මේ කාලේ ඇත්තටම මං හිතන්නේ මට ඒක වචනයෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. සමහර මාසවල බලාපොරොත්තු ගොඩාක් මගේ හිතේ ඇති වෙනවා. හැබැයි සමහර මාසවල ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඉතින් මේ කාලය වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒත් අපි අපේ ගමන අත්හැරලා නැහැ. හැම මාසෙකම ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන තමයි මේ ගමන අපි යන්නේ. එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා කියන්නේ වේදනාකාරී මාසික ඔසප්වීමක් විතරක් නෙමෙයි. මේක ගොඩක් කාන්තාවන්ගේ මානසිකව, ශාරීරිකව ඒ විතරක් නෙමෙයි අනාගත සිහිනවලටත් බලපෑම් රාශියක් ඇති කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් කියලත් අපි හැමෝම මතක තියාගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් ඔයාට කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයාට මේ රෝගය තියෙනම් ඇත්තටම බය වෙන්න එපා. වෛද්‍යවරයෙක් හමු වෙලා නිසි ප්‍රතිකාර කරන්න. එතකොට මං හිතනවා මේ රෝගයෙන් ඔයාට ගොඩ යන්න පුළුවන්. හැබැයි මුලදී මේ රෝගය හඳුනා ගන්න, මේ රෝගය දැනටමත් ඔයාට තියෙනවා. බය වෙන්න එපා. නැවත මම කියන්නේ බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම VOG ඩොක්ටර් කෙනෙක් හමු වෙලා ඔයාගේ ප්‍රශ්නය කියන්න සහ ප්‍රතිකාරවලට ඉක්මනින්ම යොමු වෙන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ එන්ඩෝමෙට්‍රියෝසිස් කතාව ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න මට පුළුවන් වුණේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා නම් තව කෙනෙක්ව දැනුවත් කරන්න ඕනේ නම් මගේ වීඩියෝ එක බලලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා මට පුංචි support එකක් දෙන්නත් ඔන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අත්දැකීම් පහළ comment එකක් විදියට ලියන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්න ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.